සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා සිනමාචාරිකාවට. ඉතින් මිත්‍රවරුනි අද පටන් ගන්න හදන්නේ සිනමා ඉතිහාසයේ රන්නකුරෙන් ලියවෙච්ච කතා මාලාවක ආරම්භයයි. මේ කතා මාලාවේ නළුන් ලියපුවා මිත්‍රවරුනි ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයිනුයි. ඒ විතරක් නෙවෙයි සිනමාව තුළ දක්ෂතම ඩිරෙක්ටර් කෙනෙක් වෙච්ච ක්‍රිස්ටෝෆර් නෝලන් අතින් තමයි මේ කතාව අධ්‍යක්ෂණය වෙලා තියෙන්නේ. එතකොට ඉතින් IMDb රේටින් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. එහෙනම් ඉතින් channel එක subscribe කරගෙනම අපි අද කතාව පටන් ගමු. මේ කතාමාලාවේ ආරම්භය තමයි බැට්මෑන් බිගින්ස්. අද කතාව පටන් ගන්න මිත්‍රවරුනි අතීත සිදුවීමක් එක්කයි. මේ ඉන්න පොඩි කොල්ලගේ නම තමයි බෲස් වේ. එතකොට එයාගේ යාළුවා වෙච්ච ඔය කෙල්ලගේ නම තමයි රැචෙල්. රැචෙල්ගේ පැත්තේ තිබිලා මොකද්ද අමුතු જાතිය සලකුණක් හොයාගෙන. ඉතින් මේක බෲස් රැචෙල්ගේ අතින් බලෙන්ම අරගන්නවා. මේකත් අරගෙන දුවලා ගිහිල්ලා බෲස් එක තැනක ඇංගිලා ඉන්නකොට එයා ඉඳලා තියන්නේ වහලා දාපු ලින්ක් කටක් තුලයි. ඉතින් මේ වෙලාවේ මේ ලී ශක්තිමත් නැතිවීමත් එක්ක බෲස් ඒ ටිකත් කඩාගෙන පල්ලයට වැටෙනවා. හොඳටම බය වෙච්ච රැචෙල් ඉක්මනටම නිවස වෙතටයි දුවන්නේ. ඒ වැටීමත් එක්ක බෲස් ටිකක් අමාරු පාටයි. මේ වෙලාවේ බෲස් ඉස්සරහා බලනකොට එයා දකිනවා ගල් ගුහාවකට ඇතුල් වෙනවා වගේ පාරක් මේ ස්ථානයේ තියෙනවා. ඉතින් මේක දිහා බෲස් ටික වෙලාවක් බලන් ඉන්නකොට අමුතු ශබ්දයක් එක්ක එක පාටම වවුල්ලු සිය ගණනක් බෲස්ගේ දිහාවට එන්න ගන්නවා. ඉතින් මේ මොහොත තමයි මිත්‍රවරුනි පුංචි බෲස් යාගේ ජීවිතේ පුරාවටම බය වෙච්ච ලොකුම අවස්ථාව. මේ සිද්ධියත් එක්ක තිගැස්සීමකින් තරුණ බෲස් වේ ওই විදිහට අවදි වෙනවා. ඉතින් මේ තමයි මිත්‍රවරුනි මේ කතාවේ වර්තමාන කාලය. ඔයා හීනයක් දැක්කද? නපුරු සිහිනයක්. මේ තැනටත් වඩා නරකද? ඉතින් බෲස් මේ වෙනකොට ඉන්නේ හමුදා බල කඳවුරක් තුල සිරකරුවෙක් විදියටයි. මෙතනදී බෲස් මරන්න බලාගෙන ඉන්න මිනිස්සු කණ්ඩායමක් බෲස්ගේ දිහාවට ටිකින් ටික ලං වෙන්න ගන්නවා. නමුත් බෲස් නම් කියන්නේ මේක පුහුණුවක් විතරයි කියලා. පළමු පාරවල් දෙක විතර කනකන් සද්ද නැති විට බෲස් ඊගාව පාර නම් මුන්ට මදි නොකියන්න නෙලන්න පටන් ගන්නවා. එකෙක්ට විතරක් නෙවෙයි මුගේ වටේ හිටපු හැම එකෙක්ටම බිම දාගෙන බෲස් හොඳටම පාර දෙනවා. මෙතනදී මරු වැඩක් වෙනවා මිත්‍රවරුනි. හමුදාවෙන් ඇවිල්ලා අහසටත් වෙඩි තියලා මේ කලබලේ සමතේකට පත් කළා කියනවා තමුන්න හුදකලා කරනවා කියලා. ඒ මොකටද? ආරක්ෂාව සඳහා. මට ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමුන්ට නෙවෙයි. ඔවුන්ට අරුන්ගෙන් බෲස් ආරක්ෂා කරගන්න නෙවෙයි. බෲස්ගේ මුන් ටිකව ආරක්ෂා කරගන්නයි වෙලා තියෙන්නේ. හුදකලා කුටියට ගෙනත් දානවත් එක්කම අපරාධකරුවන්ට එරිව සටන් කිරීමට ඔබ එතරම් මම්මුලාසහගතද? ඇත්තටම ඔවුන්ගේ එතන 7 දෙනෙක් හිටියා. මම ගණන් කළ විදියට නම් 6යි වේන් මහත්තයා. ඔයා කොහොමද මගේ නම දන්නේ? බෲස් වේන් වගේ කෙනෙක්ට අතුරුදහන් වෙන්න ලෝකයේ ගොඩක් උඩයි. ඔයා කවුද? මගේ නම ඩුකාට් විතරයි. නමුත් මම කතා කරන්නේ රාස් අල්ගුල් වෙනුවෙන්. අපරාධකාරී පාතාලයේ විසින් බේවින් බියවන මිනිසෙක්. ඒ වගේම ඔබට මාර්ගයක් ලබා දිය හැකි මිනිසෙක්. මට මාර්ගයක් අවශ්‍යයි කියලා ඔයා හිතන්නේ මොකක් නිසාද? මොකද ඔබ වැනි කෙනෙක් මෙහි සිටින්නේ කැමැත්තෙන් පමණයි. ඔබ අපරාධකාරී සහෝදරත්වය ගවේෂණය කරමින් සිටියා. නමුත් ඇත්තටම දැන් ඔබ අතරමං වෙලා. රාස් අල්ගුල්ට ලබා දිය හැකි මාර්ගය කුමක්ද? නපුර කෙරෙහි ඇති වෛරය බෙදා ගන්නා මිනිසෙක්ගේ මාර්ගය සහ සැබෑ යුක්තිය ඉටු කිරීමට ඇති අයිතිය. සෙවනලි සංගමයේ මාවත. ඔයාලා නිකම් මුරකාරයෝ නෑ වේන් මහත්මයා. සුපරීක්ෂාකාරී පුද්ගලයෙක් යනු තමාගේම තෘප්තිය සඳහා වෙන පොරබැදීමේදී අතරමං වූ මිනිසෙකි. ඔහුව විනාශ කළ හැකිය. නැතහොත් සිරගත කළ හැකිය. නමුත් ඔබව මිනිසෙකුට වඩා වැඩි යමක් බවට පත් කරගන්නේ නම් ඔබ පරමාදර්ශයකට කැපවුවොත් ඒ වගේම එයාලට ඔයාව නවත්තන්න බැරි නම් ඊට පස්සේ ඔයා සම්පූර්ණ වෙනස් දෙයක් බවට පත් වෙනවා. ඒ මොකක්ද? පුරා වෘත්තයක් වේන් මහත්මයා. හෙට දවසේ බෲස් නිදාස් වෙනවලු. ඩුකාට් කිව්ව මාවත තෝරගන්න බෲස් කැමති නම් බෲස්ට සිද්ධ වෙනවලු නැගෙනහිර ප්‍රදේශයේ හැදෙන නිල් පැහැති දුර්ලභ මලක් අරගෙන කන්ද මුතුනට රැගෙන එන්න. ඉතින් පහුදා දවසේ උදෑසන කිව්වත් වගේ බෲස් නිදාස් වෙනවා. ඊට පස්සේ බෲස් නැගෙනහිර භූමි ප්‍රදේශයට ඇවිල්ලා අර කිව්ව නිල් පැහැති මලක් කඩා ගන්නවා. අනතුරු ඔහු දැන් ඒකත් අරගෙන මේ සීතල ප්‍රදේශය හරහා කන්ද මුතුනට යන ගමන ටිකෙන් ටික පටන් ගන්නවා. මේ යන ගමනේදී බෲස්ට මුලින්ම ගම්මානයකුයි මුණ ගැහෙන්නේ. එතනිනුත් නතර වෙන්නේ නැති ඔහු මේ අධික සීතල හිමකුණාටුව මැද්දෙන්ම කන්ද මුතුනේ පිහිටා තියෙන ආශ්‍රමය වෙතට පැමිණෙනවා. දොරට තට්ටුවක් දැම්මාම දොර ඉබේටම විවෘත වෙනවා. ඇතුළට ආවම බෲස්ට තමන් ඉදිරියේ බලාගන්න පුළුවන් වෙනවා. පාතාලයේදී නම ඇසූ පමණින් බිය වෙන රාස් අල්ගුල්ව. මේත් එක්කම කෙනෙක් ඇවිල්ලා දොර වහනකොට තවත් කීප දෙනෙක් බෲස් වටින්ම වට කරගන්නවා. ඒ වෙලාවේ තමයි ඩෙරියනුත් මෙතනට එන්නේ. රාස් අහනවා තමුන් මොකද්ද සොයන්නේ කියලා. මං හොයන්නේ අසාධාරණයට එරෙහිව සටන් කරන්න මාධ්‍යයක්. ඩාරියස් කිව්වත් වගේම අර නිල් පැහැති මලත් බෲස් අරගෙන ඇවිල්ලා. ඉතින් මේක තමයි බෲස්ට ලැබිච්ච පළවෙනි පරීක්ෂණය. මෙතනදී ඊගාට බෲස්ට සිද්ධ වෙනවා ඩාරියස් එක සටන් කරන්න. ඩාරියස් මේ බලන්නේ බෲස්ට කොච්චර හිතේ හයියක් තියෙනවද කියන එකයි. මේ වෙලාවේ බෲස් විවිධාකාරයේ සටන් ක්‍රමවලින් ඩාරියස්ට පහර දෙන්න උත්සාහ කරත් ඒ හැම පහරක්ම ඩාරියස් බොම් පහසුවෙන් වළක්වනවා. තමුන් දක්ෂයි. ඒත් මේක නර්තනයක් නෙවෙයි. ඒ වගේම තමුන් බයයි. නමුත් මට නෙවෙයි. අපිට කියන්න වෙයින් මහත්මයා මොන දෙයටද ඔයා බය? එහෙනම් අපි බලමු බෲස් තමන්ගේ ජීවිතේ මොකක් නිසාද මෙච්චර බය වෙන්නේ කියලා. කතාව ඒත් එක්කම අතීතයට ඇදෙනවා. එදා දවසේ බෲස් වැටලා ඉන්නකොට එයාව ගන්නාවේ එයාගේ ලෝකේ වීරයා වෙච්ච එයාගේ තාත්තයි. මාස්ටර් වේන් කියන්නේ වෘත්තීමේ ඩොක්ටර් කෙනෙක්. නමුත් ඔහු තමයි මේ ගෝතම් නගරේ ඉන්න
ඉන්න ලොකුම සල්ලිකාරයා. මාස්ටර් වෙයින්ගේ පුරුද්දක් තියෙනවා. එයා හැම වෙලාවකම උත්සාහ කරන්නේ හැම දෙයක්ම සාමාන්‍ය විදියට තියාගන්නයි. ගිලන් රථයක් අවශ්‍යද කියලා ඇල්ෆ්‍රඩ් අහද්දිත් මාස්ටර් වෙයින් කියනවා නෑ මේක පොඩි තැල්මක් විතරයි කියලා. මෙතනදී බෲස් අර සලකුණ ආයෙත් රචල්ගේ අතට දෙනවා. මේ විදියට වවුලන්ට බය වෙන එක බෲස්ට පොඩි කාලේ ධම්ම තියෙන දෙයක්. කොහොම හරි ඉතින් මේ විදියට කාලය ගත වෙද්දී පහුදා දවසේ වෙයින් ෆැමිලි එක යනවා. අද දවසේ පැවැත්වෙන තියෙන ප්‍රසංගයක් නරඹන්න. කොටින්ම කිව්වොත් මෙයාලා මේ යන දුම්රිය මාර්ගය පවා නිර්මාණය කළා තියෙන්නේ බෲස්ගේ තාත්තා විසිනුයි. ඒ වගේම ওই නගරයේ මැදේ පිහිටා තියෙන්නේ වෙයින් ටවර් එකයි. මාස්ටර් වෙයින් ඉන්න කාලය කියන්නේ මිත්‍රවරුනි ගෞතම් නගරයට බොහොම සෞභාග්‍යමත් කාලයකුයි. ඉතින් ප්‍රසංගය බලන්න කට්ටිය මේ විදියට ආවම දැන් පොඩි ප්‍රශ්නයක් බෲස්ට ඇති වෙනවා. මොකද මේ ප්‍රසංගයේ කට්ටියත් ඇඳන් ඉන්නේ වවුල්ලු විදියටයි. ටික වෙලාවක් මේ ප්‍රසංගය බලන් ඉන්නකොට පුංචි බෲස්ට දාඩිය දාන්න අරගෙන එයාට ආයෙත් වවුල්ලු පෙනෙමින් බය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ මේක ඇතුලේ තමන්ට තවදුරටත් ඉන්න බෑ කියලා බෲස් තමන්ගේ අම්මවයි තාත්තවයි එක් කරගෙන එළියට එනවා. එළියට ඇවිල්ලා කට්ටිය යන්න හදනකොට නොසිතූ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. තුවක්කුවකුත් අරගත්ත උමතුවට පත්වෙච්ච හොරෙක් ඇවිල්ලා මෙයාලව මංකොල්ල කන්න හදනවා. මේ වෙලාවේ මාස්ටර් වෙයින් කිසිම කලබලයක් කරන්නේ නැතුව තමන් ගාව තියෙන දේ දෙන්න උත්සාහ කරනකොට මාස්ටර් වෙයින් අතින් පර්ස් එක බිමට වැටෙනවත් එක්ක මේ උමතුවට පත් වෙලා ඉන්න හොරාගේ උමතුව තවත් වැඩි වෙනවා. ඉතින් මේ වෙලාවේ මේ පුද්ගලයා හිතන්නේ බලන්නේ නැතුව ඔය වෙඩි තියෙනවා. ඉතින් මේ වෙඩි තැබීම කොච්චර දුරකට යනවද කියන්නේ ඒ වෙඩි තැබීමට මාස්ටර් වෙයින් වගේම එයාගේ බිරිඳවත් අසු වෙනවා. පුංචි බෲස්ට දැන් හිතාගන්න බැරුව ඉන්නේ මොකක්ද මේ සිද්ධ වුනේ කියලා. අවසාන මොහොතේදීත් මාස්ටර් වෙයින් තමන්ගේ පුතාට කියන්නේ ජීවිතේ කිසිම දෙයකට බය වෙන්න එපා කියලායි. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ කතාව වැදෙන්නේ පොලිසියටයි. පුංචි බෲස් ඔය විදියට මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුව ඉන්නකොට මේ ඉතාමත් හොඳ පොලිස් නිලධාරියෙක් වෙන ජේම්ස් ඇවිල්ලා බය වෙලා ඉන්න පුංචි බෲස්ට පිටක් වෙනවා. ටික වෙලාවකින් ප්‍රධානියා ඇවිල්ලා කියනවා අපි ඒ හොරාව අල්ලගත්තා කියලා. ඉතින් මේ විදියට අවමංගල කටයුතු සිද්ධ වුණාට පස්සේ ඇෆ්‍රෙඩ් විතරයි පුංචි බෲස්ට අන්තිමට ඉතුරු වෙන්නේ. පල්ලෙයා බලමින් පුංචි බෲස් ඔතනටලා කල්පනා කරමින් ඉන්නකොට එයා දැන් තමන්ගේ දෙමාපියන්ගේ මරණයට තමන්ටම දොස් පවර ගන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ඇල්ෆ්‍රෙඩ් තමයි පුංචි බෲස්ගේ හිතා දන්නේ. ඉතින් ඕක තමයි මිත්‍රවරුනි බෲස්ගේ කතාව. වන්නේ ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නයි හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් ක්‍රිකට් රග්බි වගේ ස්පෝර්ට් බලන්න. ඒ වගේම මේ තරඟ බලලා ඒවට ලංසු තියන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ක්‍රිකට් මැච් එකේ කවුද දිනන්නේ? කවුද වැඩිම ලකුණු රැස් කරගන්නේ? වගේ දේවල් අනුමාන කරලා මුදල් තෑග් විතරක් නෙමෙයි iPhones, BMW cars, laptops වගේ ගොඩක් දේවල් වලට ජයග්‍රහණය කරගන්න පුළුවන්. තව ඔයාලට මේක ඇතුලේ ප්ලේ කරන්න පොඩි games ඕන තරම් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් එකේදී මතක් කරලා චාරිකාව 88 කියන කෝඩ් එක පාවිච්චි කරලා බෝනස් එකක් අරගන්න. තව විශේෂ අවස්ථාවක් කියන්නයි හදන්නේ. චාරිකාව 88 කියන ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා අලුතෙන් රෙජිස්ටර් වෙන 5 දෙනෙකුට රුපියල් 1000 ගානේ ෆස්ට් ඩිපොසිට් 5ක් අපි ලබා දෙනවා. වැඩි විස්තර දැනගන්න පහළ දෙන WhatsApp channel එකට join වෙලා ඉන්න. මේකට ඔයාලට සල්ලි දාන්න වගේම ගන්නත් හරිම ලේසි. iPay, UPay, සම්පත් විශ්ව බැංක් ට්‍රාන්ස්ෆර් කරලා හරි සල්ලි දාන්න වගේම ඔයා දිනන සල්ලි වලට බොහොම පහසුවෙන් අරගන්නත් පුළුවන්. කමෙන්ට් එකේ පින් කරලාදී වැඩි විස්තර චෙක් කරලා බලන්න. ඔයාගේ දෙමාපියන්ගේ මරණයට ඔයා තාමත් වග කියන්න ඕනි කියලා හිතනවද? මගේ කෝපය මගේ වර්ධකාරීත්වයට වඩා වැඩි. ඉතින් දැන් ඩාරියස් හදන්නේ අපේ බෲස් වෙයින්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්නයි. ඔබ ඔබේ වර්ධ කෝපයෙන් වළලා දැමීමට ඉගෙනගෙන ඇත. එයට මුහුණ දීමට සහ සත්‍යයට මුහුණ දීමට මම ඔබට උගන්වන්නෙමි. ඔයා දන්නවා මිනිස්සු 6 දෙනෙක් එක්ක සටන් කරන්න. ඉතින් අපිට ඔයාට උගන්වන්න පුළුවන් මිනිස්සු 600ක් එක්ක උනත් සටන් කරන්න. ඔයා දන්නවා අතුරුදහන් වෙන හැටි. අපිට ඔබට සැබවින්ම අදෘශ්‍යමාන වීමට ඉගෙනවිය හැකිය. මෙතනදි බෲස් අහනවා නොපෙනෙන්න. එතකොට තමයි මෙතන හැංගිලටම නින්ජවරුන් ඩාරියස් කතා කරන්නේ. ඉතින් මේ විදිහට විවිධාකාරයේ පුහුණුවීම් ඔස්සේ දින ගණනාවක් බෲස්ගේ පුහුණුවීම් කටයුතු සිද්ධ වෙනවා. මේ පුහුණුවීම් අතර වාරයේදී ඔහුට සටනේදී මෙයාලා භාවිතා කරන ගොඩක් රහස් දේවල් පවා දැනගන්න ලැබෙනවා. ඔබේ දෙමාපියන්ගේ මරණය ඔබේ වරදක් නෙවෙයි. ඒක ඔබගේ තාත්තගේ. බෲස් මේ විදිහට දිගින් දිගටම සටනෙන් පරාද වෙනකොට ඩාරියස් කියනවා ඔබගේ පියාවල අසාර්ථක වූ නිසායි ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ කියලා. තමන්ගේ තාත්තට දොස් පවරනකොට බෲස්ගේ කේන්තිය එන්න එන්න වැඩි වෙනවා. ඉතින් මේ සටන අවසානයේදී බෲස් ඩාරියස් යටත් කරගත්තත් ඊට ඉක්මන් වෙලා හිටපු ඩාරියස් බෲස් මේ අයිස් තට්ටුවෙන් පල්ලෙහාට වටනවා. දැන් නම් සීතලේ ගල් ගැමීම් තමයි බෲස් ඉන්නේ. ඉතින් මේ සිදුවීමත් එක්ක කතාව ආයෙත් අපි පොඩ්ඩක් අතීතයට එක්කන් යනවා. මාස කිහිපයක් අතුරුදහන් වෙලා ඉඳලා තමයි බෲස් ආයෙත් මේ තමන්ගේ මන්දිරය වෙතට ඇවිල්ලා ඉන්නේ. ඒ කාලේ පුරාවටම බෲස් එනකන් ඇෆ්‍රෙඩ් බලන් ඉඳලා තියෙනවා. බෲස් මෙතනදී අහනවා ඔයා කවදාවත්ම අත්තරින් නැත්te කියලා. කවදාවත්ම නැහැ. ඒකම තමයි මිත්‍රවරුනි ඇෆ්‍රෙඩ්ගේ තියෙන ගුණාංගය. ඉතින් මේ විදිහට තමන්ගේ තාත්තගේ මතකයන් එක්ක කාලය ගත කරමින් ඉද්දී බෲස් මුණ ගැහෙන රැචෙල් ඇවිල්ලා මේ මොහොත වෙනකොටත් බෲස්ගේ හිතේ දෙන එකම දේ තමයි තමන්ගේ තාත්තගේ මරණය වෙනුවෙන් අර මිනිහගෙන් පලිගන්න එක. අද දවසේ නඩු විභාගයක් පැවැත්වෙන්න තියෙනවා. අර අපරාධය සිද්ධ කරපු මනුස්සයා වසර 14ක සිරදඬුවමක් භුක්ති විඳලා හිරගෙදරදී පෙන්න පොහොඳ ඇසිරීමත් එක්ක ඔහු අද දවසේ නිදහස් කරනව නැද්ද කියලා තීරණයක් අරගන්නයි හදන්නේ. ඉතින් මේ නඩු විභාගයට පෙනී සිටින්නම තමයි බෲස් මේ ඇවිල්ලත් තියෙන්නේ. නමුත් රැචෙල් නම් කියන්නේ ඔය පලිගැනීමේ සිතුවිල්ල හරියන එකක් නෙවෙයි කියලයි. ඔයා ඔය විදියට ඇසිරුණොත් ඔයාගේ තාත්තත් ඔයාගෙන ලැජ්ජ වෙයි. කෙසේ නමුත් බෲස් මේ නඩු විභාගයට යන්න කලින් තෝක්කුවකුත් ඔය විදියට අරගන්නවා. ඉතින් නඩු විභාගයත් මේ විදියට පැවැත්වෙද්දී විනිසුරුතුමා
ඉදිරියේ මේ මිනිස්සයා කියනවා මම කළ දේ ආපහු ලබා ගැනීමට අකමැති දවසක් නෑ. ඇත්ත වශයෙන්ම මේ කාලේ ගොඩක් අය වගේ මමත් හරිම අසරණයි. නමුත් ඒකින් මම කළ දේ වෙනස් වෙන්නේ නෑ. ඉතින් සභාවේදී නඩුකාරතුමා බෲස්ගෙන් අහනවා ඔබට වචනයක් කතා කරන්න තේනවද කියලා. නමුත් මේ වෙලාවේ කිසිම උත්තරයක් දෙන්නේ නැති බෲස් ශාලාවෙන් පිට වෙලා යනවා. අනතුරුව මිනිස්සයා එළියට එනකම් බෲස් බලාගෙන ඉන්නේ වෙඩි තැබීමේ අරමුණකිනේ. බෲස් තුවක්කුවත් හංකගෙන ටිකෙන් ටික මේ මිනිහගේ දිහාට ලං වෙද්දී කවුදෝ මන්ත එකපාරටම ඇවිල්ලා මේ මිනිස්සයාට වෙඩි තියනවා. මේ වෙලාවේ රචල් ඇවිල්ලා තමයි බෲස් මෙතනින් එක් කරගෙන යන්නේ. කොහොම හරි ඒ දේ ඒ විදිහට සිද්ධ වෙච්ච එක හොඳයි. මේ කාලය වෙන විට ගෞතම නගරයේ මිත්‍රවරුනි අපරාධ කරුවන්ගෙන් ජාවාරම් කරුවන්ගෙන් දූෂණය වෙච්ච නගරයක් බවට පත් වෙලායි තියෙන්නේ. කොටින්ම කිව්වොත් අපරාධ කරුවන් රජ කරන සමාජයක් තුල දැන් පොලිසියටවත් මේ කිසි දෙයකට මැදිහත් වෙන්න විදියක් නැහැ. ගෞතම නගරයට මේ වගේ අඳුරු යුගයක් උදා වෙන්න අරගෙන තියෙන්නේ බෲස්ගේ තාත්තගේ නැතිවීමත් එක්කයි. එක දණක නවත්තව රචල් බෲස්ට මෙහෙම කියනවා. මේ දේවල් කරන මනුස්සයාට වඩා ස්තුති කරන්න ඕනිද? එහෙනම් මෙන්න අවස්ථාව. ඉතින් නීකාඩ් බෲස් එන්න මිත්‍රවරුනි නගරේ ඉන්න ලොකුම අපරාධකාරයා මුණ ගැහෙන්නයි. බෲස් මෙතනට ඇවිල්ලා තියෙන්නේ ගෞතම් වල ඉන්න හැමෝම මූට බය නැහැ කියලා පෙන්වන්නයි. ඒ ඔයා දන්න ටික විතරයි. වටපිටාව බලන්න. ඔයාට කවුන්සිලේ දෙන්නෙක් පේනවා. වෘත්තීය සමිති නිලධාරියෙක් රාජකාරියෙන් බැහැර පොලිස් නිලධාරීන් යුගලක් බලාගෙන ගියාම ෆැල්කන් අතේ තමයි හැම නීතියක්ම නැටවෙන්නේ. මොන දෙයක් කිව්වත් බෲස් නම් කියන්නේ මන් නම් තමුන්ට බය නැහැ කියලා. කොහොම හරි අන්තිමේට මෙතනදී බෲස්ට මේ මිනිස්සු පහර දීලා මෙතනින් එළියට ඇදලා දානවා. අනතුරුව යාචකෙක් ගාට ආව බෲස් තමන්ගේ වොලට් එක ඔය ගිනිබඳුනට දාලා සල්ලි වගේක් දික් කළ මේ යාචකයාට කියනවා ඔයාගේ ජැකට් එක දෙන්න කියලා. අනතුරුව ඒ ජැකට් එක තමන් දාගෙන තමන්ගේ ජැකට් එක යාචකයාට දෙනවා. අන්න එදා දවසේ ඒ මොහොතේ ඉඳන් තමයි මිත්‍රවරුනි බෲස්ගේ ජීවිතේ හැම දෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්තේ. ඔබ අපරාධ කරුවන් අතර ජීවත් වූ විට ඔබ ඔවුන්ට අනුකම්පා විරහිත වීමට පටන් ගත්තද? මම බඩගින්නේ වැටෙන්නේ නැති වෙන්න හොරකම් කළේ පළවෙනි වතාවට. ඔව් හරි වැරද්ද පිළිබඳ සරල ස්වභාවය බොහෝ උපකල්පනත් සමග මට අහිමි වුණා. බෲස් අපරාධ කරුවන් අතරම ජීවත් වෙමින් ඒ සිස්ටම් එකේ තියෙන හැම දෙයක්ම ඉගෙන ගන්න පටන් ගත්තා. සාර්ථක වීමේ ප්‍රීතිය වගේම අසාර්ථක වීමේ ප්‍රීතියත් මං හොඳට දැනගත්තා. නමුත් මම කවදාවත් ඔවුන්ගෙන් කෙනෙක් වුණේ නෑ. මෙතනදී මේ හොරු කණ්ඩායම බඩු තොගයක් මංකොල්ල කාලා තියෙනවා. ඒ මංකොල්ල කාලා තියෙන්නෙත් වේන් එන්ටර්ප්‍රයිස් එකට අයිති ඒවයි. ඉතින් මේ විදිහට තමයි බෲස් අර හමුදා කඳුරට අන්තිමේදී ආවේ. ඉතින් කතාව ඒත් එක්ක මායෙත් වර්තමාන කාලයට ඇදෙනවා. ඔය විදිහට තමයි බෲස්ගේ ජීවිතය වෙනස් වුනේ. ඉතින් අද දවසේ බෲස්ගේ ජීවිතේ ලොකු වෙනස් වීමක් සිද්ධ වෙන්නයි යන්නේ. නිකායේ කෙනෙක් විදිහට බෲස්ව බදව ගන්න සිද්ධ කරන්න යන අන්තිම පුහුණුව තමයි අද දවසේ මේ පැවැත්වෙන්න යන්නේ. අර නිල් පැති මල පාවිච්චි කරලා යම් සාන්ත්‍රණයක් හදපු ඩාරියස් ඒකෙන් එන දුම බෲස්ට අල්ලන්න දෙනවා. බෲස් මේකෙන් හුස්ම ගන්නකොට එයාට තමන්ගේ ජීවිතේ බයම දේ මේ පේන්න ගන්නවා. අනතුරුව ඩාරියස් මේ නින්ජා වරුන් අතර ඔය විදිහට සංගවෙද්දී බෲස්ට දැන් මේ කට්ටියව ඔන්න ඔය විදිහටයි පේන්නේ. ඉතින් දැන් බෲස්ට කරන්න තියෙන්නේ මේ කට්ටිය අතරින් ඩාරියස්ව හොයාගෙන එයාව පරාජයට පත් කරන එකයි. ඩාරියස් මේ විදිහට බෲස්ට හිතා ගන්නත් බැරි වෙලාවල් වලදී පහර දෙනවා. මේ සටන අතරවාරයේදී බෲස්ට සිද්ධ වෙනවා ඔන්න ඔය තියෙන පෙට්ටිය විවෘත කරන්න. ඒක විවෘත කරනවත් එක්ක විශාල වවුල් ප්‍රමාණයක් ඒකෙන් නිදහස් වෙනවා. අවධානය යොමු කරන්න. ඔබේ ඉන්ද්‍රියන් ප්‍රගුණ කරන්න. මේ වෙලාවේ පාරක් එල්ල කරනකොට ඩාරියස් එයින් බෲස්ට තුවාල වෙනවා. අනතුරුව බෲස් මොලේ කල්පනා කරලා හොඳ උපායක් කරනවා. ඔහු මෙතන හිටපු කෙනෙක්ගේ කතක් ඒ විදිහටම තුවාල කළා මේ කට්ටිය අතරකින් ක්ෂණිකවම සැඟවෙනවා. මේත් එක්කම ඩාරියස් අල්ලගෙන කියනවා ඔබට කිසිදු සලකුණක් ලැබිය නොහැක කියලා. ඒ වුණාට ඉතින් එහෙම සලකුණක් බෲස් තියලා නැහැ. බෲස්ගේ මේ දක්ෂතාවය බලන් හිටපු නායකතුමා අත්පොඩියක් අසමින් කියනවා ආකර්ෂණීයයි කියලා. ඉතින් දැන් හතන්නේ බෲස් නිකායේ කෙනෙක් විදිහට සම්බන්ධ කරගන්නයි. ටික වෙලාවකින් මෙතනට අරන් එනවා අපරාධකාරයෙක්ව. මේක තමයි බෲස්ට හම්බ වෙන අන්තිම පරීක්ෂණය. මේ අපරාධකාරයාට මරණ දඩුවම දෙන්න නායකතුමා බෲස්ට බාර දෙනවා. නමුත් බෲස් සෝදානම් නෑ මිත්‍රවරුනි කිසිම කෙනෙක්ගේ ජීවිතයක් අරගන්න. ඔහු හිතන්නේ මේ නිකායේ අයට වඩා වෙනස්ම විදියකටයි. ඇත්තරම කෙනෙක්ට කෙනෙක්ගේ ජීවිතයක් අරගන්න කිසිම අයිතියක් නෑ. ඔහු වරදක් කරා නම් ඔහුට යුක්තිය ඉටු විය යුතුයි. මෙලා රසල් ගුරුතුමා වශයෙන් කියනවා තමන් අසාර්ථක කරන්න එපා කියලා. ඊට පස්සේ බෲස් කොහොම හරි කටානක තමන්ගේ අතරත් අරගෙන මේ මිනිස්සයා මරන්න හදනවා වගේ ළඟට ඇවිල්ලා බදුනේ තිබ්බ ගිනි පුණුකක් පුපුරන ද්‍රව්‍ය තිබ්බ තැනට හිතාමතාම විසික් කරනවා. මොකක්ද ඔයා කරන්නේ? කල යුතුව තිබෙන දෙයක්. කොහොම හරි මෙතනදී බෲස්ට සිද්ධ වෙනවා රසල් අල්ගෝල්ත් එක්ක මූණට මූණ සටන් කරන්න. කොහොම හරි මේ සටන මේ විදිහට ටික වෙලාවක් කන්ටිනියු වෙද්දී මුළු ආරාමයේම ගිනිපත් වෙවි කඩා වැටෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඉතින් එක වෙලාවක බෲස් එල්ල කරු පාරක් සමග රසල් ගැඟුටට ආරාමයේ කොටස් වර්ගයක් විදිහට කඩම් වැටෙනවා. ඉතින් මේ පිපිරීම මාසේ රසල් මරණයට ලක් වෙද්දී බෲස් තමන්ගේ ගුරුතුමා වෙච්ච ඩාරියස් මෙතන දාලා යන්නේ. ඔහු ඩාරියස්වත් එක් කරගෙන මෙතනින් පිට වෙනවා. අනතුරුව ගම්මානේ කෙනෙක්ට ඇවිල්ලා ඔහුව බාර දෙනවා. මම යාට කියන්නම් ඔයා යාගේ ජීවිතේ බේරගත්තා කියලා. ඉතින් මේ සිතුවිලි මාලාවෙන් පසුව දැන් අපේ බෲස් හදන්නේ මිත්‍රවරුනි ආයෙත් තමන් නැයිති ගෞතම නගරය වෙතට යන්නයි. මාස්ටර් වෙයින් ඔබ ගිහින් ගොඩක් කාලයක් නගරයට එන්නේ ආය ගොඩ කාලයකටද? මට මිනිස්සුන්ට පෙන්වන්න ඕන ඔවුන්ගේ නගරයේ අපරාධකාරවන්ට සහ දූෂිතයන්ට අයිති නැහැ කියලා. මේ වෙද්දි බෲස්ගේ තාත්තගේ සමාගම වෙච්ච වෙයින් සමාගමේ වැඩ කටයුතුත් ගොඩක් කඩාල වෙලාලු තියෙන්නේ. මේ හැම දෙයක්ම හරිගස්සන්න නම් බෲස් කියනවා මට මේ දේවල් සාමාන්‍ය මිනිසෙක් විදිහට කරන්න වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බෲස් වෙයින් විදිහට. ඉතින් බෲස්ට මේක කරනවා නම් කරන්න වෙන්නේ මොකක් හරි සංකේතයක් විදිහටයි. තෝමස් කියලා කෙනෙක් තමයි මේ වෙනකොට වෙයින් සමාගම බාර වෙන්නේ. එයා ප්‍රසිද්ධියට පත් කළා බෲස් මරණයට ලක්
මොකක් වෙලා කියලා. මොකද බෲස් අවුරුදු 7ක් තිස්සේ අතුරුදහන් වෙලානේ හිටියේ. මින් අනතුරු කතාවේ ෆ්‍රේම් එකේ ඊකාට ඇදෙනවා මිත්‍රවරුනි. තවත් සිනමා ඉතිහාසයේ සුපිරිම ගණේ ලෙජන්ඩ් කෙනෙක්ට. පීකි බ්ලයින්ඩර්ස් බලලා තියෙන කට්ටිය නම් මම හොඳට දන්නවා ඇති. අද කතාවේ මෙයාගේ නම තමයි ස්කෙයාක්‍රෝ. මම පහසුවට ස්කෙයා කියලා කියන්නම්. ස්කෙයා කියන නගරයේ ඉන්න විශේෂ නීතිඥයෙක්. ඇත්තටම මෙයා වැඩ කරන්නේ අපරාධකරුවන්ගේ පැත්තටයි. අපරාධකරුවන්ව හිර යන එකෙන් බේරගන්න එක තමයි මේ මිනිහාගේ රාජකාරිය. රචලුත් මේ වෙනකොට නීතිඥ වරියක් විදියට වැඩ කරන්නේ. ඉතින් මේ ස්කෙයාගේ වැරදි ක්‍රියාකලාපයන්ට විරුද්ධව රැකල් විතරයි අඩුමතරමින් වචනයක් හරි කතා කරන්නේ. ටික වෙලාවකින් කොහම හරි මෙතනට රචල්ගේ අලුත් පෙම්වතා එනවා. ඔහුත් කියන්නේ එයා වැඩ කරන්නේ ෆැල්කන්ට. දැන් නගරෙන් භාගයක් විතරම පාලනය කරන්නේ ෆැල්කන්. ඔයත් පුළුවන් තරම් මේ මිනිහගෙන් ඈත් වෙලා ඉන්න. මේ වෙලාවේ මේ සිද්ධිය දිහා අපේ බෲස් ඈත ඉඳන් බලාගෙන හිටියේ. මේ සිද්ධියෙන් පස්සේ බෲස් තමගේ නිවසට වෙලා වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් හොයමින් ඉද්දී මෙන්න නිවස ඇතුළට කොහෙන්ද මන්ද වවුලෙක් ඇවිල්ලා ඇල්ෆර්ඩ් තේකුත් තරන් එන ගමන් කියනවා ඔවුන් පොළොවට කොහේ හරි තාමත් ඉන්නවා කියලා. මේ වෙලාවේ තමයි බෲස්ට මාරම දෙයක් මතක් වෙන්නේ. බෲස් ශනිකව මෙන්නේ ඊකාටර් ලෙන තුලටයි වටපිටාවත් සුද්ධ කළා බෲස් පල්ලයට බහිනවා. අනතුරු ඔහු මේ ගුහාව දිගේ ගිහින් පල්ලයට බැස්සාම මෙච්චර කාලයක් තිස්සේ ඉඳන් පොළොව අභ්‍යන්තරයේ සැඟවිලා තිබ්බ විශාල ගල් ගුහාවක් බෲස්ට හම්බ වෙනවා. මේ තැන හරි අපූර්ව තැනක් මිත්‍රවරුනි. බෲස් ඔය ඉතින් ඉන්නකොට වවුලු දහස් ගණනක් ඇවිල්ලා බෲස් ඔය විදිහට වට කරගන්නවා. නමුත් මේ මොහොතේ ඒ කිසිම දෙයකට බෲස් බය නැහැ. ඔවුන් සියලුම දෙනා බෲස් වටා ඔය විදිහට පියාසර කරනවා. ඊගාට කතාවේ ෆ්‍රේම් එක ඇතින්නේ ෆැල්කන්ටයි ස්කෙයාක්‍රොෆ්ට්ටයි. මේ දෙන්න අතර යන කතාබහේදී මා අමුතු දෙයක් අපිට අහන්න ලැබෙනවා. ස්කෙයාක්‍රොෆ්ට් කියන විදිහට එයා වැඩ කරන්නේ ෆැල්කන්ට නෙවෙයි. විශේෂ කෙනෙක්ටලු එයා වැඩ කරන්නේ. පොඩ්ඩක් ඉන්න එයා නගරයට එනවද? ඔව් එයා මෙහෙට ආවම ගොඩක් දේවල් වෙනස් වෙයි. ඇත්තටම ෆැල්කනුත් ඒ කියන කෙනාට බයයි. ඉතින් මෙතනදී ස්කෙයාක්‍රොෆ්ට් කියනවා තමන්ට විරුද්ධව කතා කරන අර කෙල්ල ගැන. ඒ තමයි රැචල්. මං හිතන්නේ ෆැල්කන් රැචල්ට මොකක් හරි කරන්නයි හදන්නේ. කතාවේ ෆ්‍රේම් එකේ ඊකාට කට් වෙන්නේ වෙයින් සමාගමට. සමාගමේ වැඩ කටයුතු මේ විදිහට සිද්ධ වෙමින් තියෙද්දී කවුද මේ සමාගමට එන්නේ? රිසෙප්ෂන් එකේ ඉන්න ගෑනු කෙනා අහනවා ඔයාගේ නම මොකක්ද කියලා. බෲස් වෙයින් කියලා කියනවත් එක්කම මේ ගෑනු කෙනාට උන්නීට දැනුත් අමතක වෙනවා. ටික වෙලාවකින් මිස්ටර් ඇතුළේ ඉඳන් තමන්ගේ සෙක්‍රටරිට කතා කරනවා සෙක්‍රටරි නෑ. එළියට ඇවිල්ලා බලනකොට සෙක්‍රටරි බෲස් එක්ක ගෝල්ෆ් ගහනවා. බෲස් ඔයා හරිනම් මැරිලා ඉන්න ඕනිනේ. එහෙම නොවෙච්ච එකට කනකාටුයි. මේ අතරවාරයේ රැචල්ටත් දැනගන්න ලැබෙනවා බෲස්ගේ නැවත පැමිණීම ගැන. ඇත්තටම බෲස් ඇවිල්ලා තියෙන සමාගමේ වැඩවලට මැදිහත් වෙන්න නෙවෙයි. එයා ඇවිල්ලා තියන්නේ රැකියාවක් හොයාගෙනලු. ඉතින් බෲස් කැමතිලු විවාහාරික විද්‍යාව පැත්තෙන් වැඩ පටන් ගන්න. ඒ ඩිපාර්ට්මන්ට් එක හඳුන්වන්නේ ෆොක්ස් ඩිපාර්ට්මන්ට් එක කියලා. ඊගාට බෲස් එන්නේ ඒ ඩිපාර්ට්මන්ට් එක බාර වෙන්න ප්‍රධානියා මුණ ගැහෙන්නයි. ඉතින් මිත්‍රවරුනි කොහමද මේවා නොකිය ඉන්නේ? ක්ෂේත්‍රයේ ඉන්න තවත් ලෙජන්ඩ් කෙනෙක් තමයි මේ. ක්‍රිස්ටෝෆර් නෝලන් ෆිල්ම් එකක් කරොත් ඉතින් ඉන්න ලෙජන්ඩ් ලොක්කොලාම අනිවාර්යෙන් මරගන්නවානේ. ෆොක්ස් කියන විදිහට මේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කටයුතු මේ වෙද්දී ගොඩක් දුරට අඩාල වෙලයි තියෙන්නේ. මෙතන නිර්මාණය කළ තියෙන නවීන පරිණය උපකරණ කිසිවක් කිසිම ප්‍රයෝජනයකට අරගන්නේ නැහැ. කොහොම හරි මෙතනදී ෆොක්ස් බෲස්ටත් එක් කරගෙන විශේෂ දේවල් ටිකක් පෙන්වන්න එනවා. කේබල් උපයෝගිතා පටි, ගෑස් බලෙන් ක්‍රියාත්මක වන චුම්බක ග්‍රැපල් තුවක්කුව, රාත්තල් 350ක පරීක්ෂණ මොනොෆිලමන්ට්, බෲස්ගේ තාත්තා නිර්මාණය කරපු දුම්රිය වැඩපිළිවෙලත් හරි අපූර්ව ව්‍යාපෘතියක්ලු. ගෞතම් නගරයේ ජලය හා විදුලිය කියන දෙකම කේන්ද්‍රගත වෙලා තියෙන වෙන් ටවර් එකටයි. ඒවත් ඉතින් බෲස්ගේ තාත්තගේ වැඩ තමයි. ඔන්න ඕක තමයි ඊගා සුපිරිම ගැජට් එක. මේ සූට් එක ගොඩක් විශේෂ එකක්. මේක ගොඩක් ශක්තිමත් වගේම කිසිම පිහකින් මේකට හානි කරන්න බෑ. ඒ වගේම ඍජුව වදින වෙඩිපාරක් කර අනිත් හැම දෙයක්ම ඔරොත්තු දෙනවා. ඉතින් ෆොක්ස් කියන විදිහට මේ හැම දෙයක්ම හමුදාවට දෙන්න තමයි නිර්මාණය කළා තියෙන්නේ. ඒත් ඉතින් දැන් සමාගමේ තියෙන අපලවිලි වැඩ නිසා හැම දෙයක්ම කොට උඩනේ. මේ දේවල් ටික Taman මිලදී ගන්නම් කිව්වහම ෆොක්ස් අහනවයි ඇයි කියලා. නිකන් ක්‍රීඩා විලාසිතාවයකට වගේ. මං හිතන් ඉන්නවා ගුහා ගවේෂණය කරන්න. මේ ගුහා ඇතුලේ වීඩියෝ මාරු ගොඩක් සිද්ධ වෙනවා ඇති එහෙනම්. මේවා ඉතින් අමුතුවෙන් බෲස් ඉල්ලන්න දෙයක්වත් නැහැ. මේ ඔක්කොම කොහොමත් එයාගෙන. ඉතින් දැන් මේනකොට බෲස් අර ගල් ගුහාව තමන්ගේ හයිඩවුට් ප්ලේස් එක බවට පත් කරන ගමනේ ඉන්නේ. මේ ගුහාව ඇතුලේ තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේකෙන් එළියට සම්බන්ධ වෙලා තියෙන භූගත දුම්රිය මාර්ගය. ඉතින් දැන් තමයි මිත්‍රවරුනි මේ පුරාවෘත්තයේ ආගමනය ටිකෙන් ටික ආරම්භ වෙන්නේ. ඉතින් මේ දේවල් මේ විදිහට සිද්ධ වෙනකොට කතාව ඊගාට ඇදෙන පොලිස් කාර්යය දෙන්නෙක්ට. මුන් දෙන්නගෙන් එක්කෙනෙක් මිත්‍රවරුනි හොඳ නිලධාරියෙක්. ඒ තමයි කන්නඩ දෙකක් දාගත්ත කෙනා. අනිත් ඔය තඩිය නම් ගන්න දෙයක් නැහැ. ඌ තනිකර අපරාධකරුවන්ගේ පැත්තටමයි වැඩ කරන්නේ. එදා රාත්‍රියේදී මේ දෙන්න දිහා අපේ බෲස් ඔය විදිහට බලාගෙන හිටියේ. කොහමද ජේම්ස් තමන් ඉන්න තැනට ඇවිල්ලා ඔය විදිහට ඉන්නකොට එක පාටම ඔහුගේ පිටුපස්සෙන් මතුවෙච්ච බෲස් අහනවා ෆැල්කන් නම් සතේම කුඩුනාවක් කියනවා. ඒත් කවුරුත් එයාව බිම දාන්නේ නැහැ. ඒ ඇයි? ඔහු හරි මිනිස්සුන්ට ගෙවලයි තියෙන්නේ. එයාව බිම දාන්න නම් මොකක්ද අවශ්‍ය වෙන්නේ? විනිසුරු ෆැඩන්ගේ ලිවරය. ඒ වගේම නඩු පවරන තරම් නිර්භීත DA කෙනෙක්. ඔයා කවුද? මගේ සලකුණ දිහා විතරක් බලන්න. ඔයා නිකම්ම තනි මිනිහෙක් නෑ. දැන් අපි දෙන්නෙක්. ඉතින් මේත් එක්කම බෲස් මෙතනින් අතුරුදහන් වෙද්දී ජේම්ස් උත් එයාගේ පස්සෙන් ඉහළ මාලට එනවා. මේලා බෲස් දුවලා ගිහින් ඔතනින් අනිත් පැත්තට පයින්නවා. ඒත් ඒ ජම්ප් එකේ හිතුව තරම් නම් සාර්ථක වුණේ නෑ. අන්න ඒක නිසා බෲස් ඊකාට ආයෙත් එනවා ෆොක්ස් මුණ ගැහෙන්න. හොඳයි. අද මොනවාද? තවත් ලෙන් ගවේෂණයක්ද? නෑ මේ පාර බේස් ජම්පින් පැරෂූට් එකකින් පනිනවා වගේද? ඔයාලගේ තියෙනවද මොනවාරි සෑල්
යාළු රෙදි වර්ගයක් එහෙම. මං හිතන්නේ මන්කා එහෙම එකක් තියෙනවා. මේකට කියන්නේ මතක සලුව කියලා. නිත්‍ය වශයෙන්ම නම්මශීලී. ඒ තියහරා කුඩා විදුලියක් යවුවාම අනු නැවත සකස් වෙලා දැඩි වෙනවා. ඉතින් මේක නම් බෲස්ට ගොඩක් වටින දෙයක් වේවි. මෙතනදී ෆොක්ස් කියනවා වෙයින් මහත්මයා ඔයා කරන්න හදන දේ මට හරියටම කියන්න කැමති නැත්නම් මට බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒත් මාව මෝඩෙක් ගන්නට දාන්න එපා. ඊගාට ඔය පැත්තේ වහලා දාලා තියෙන ට්‍රක් එක වගේ එක දැකලා බෲස් අහනවා ඒ මොකක්ද කියලා. ද ඩම්ප්ලර් ඔයා නම් ඒකට කැමති වෙන එකක් නැහැ. බෲස්ට එක කොච්චර අල්ලලා ගිහින්ද කියන්නේ ජනව යෑමනක්. ඔය පේනවනේ ෆොක්ස්ට හීන්තාඩියක් දාලා. මේකේ පුළුවන් එක වෙලාවක වේගය ඔය විදිහට වැඩි කළා වේගෙන් එක පාට්ටම් පිම්මක් දාන්න. ඉතින් ඔය සුපිරි රයිඩ් එකක් ගියාට පස්සේ ෆොක්ස් අහනවා මොකක්ද ඔයාට හිතෙන්නේ කියලා. මේක කළු පාටින් එන්නේ නැද්ද? කතාවේ ෆ්‍රේම් එක එතනින් කට් වෙනවා ෆැල්කන්ට. ෆැල්කන් අර තඩි පොලිස් කාර්යයත් එක්ක දැන් ඔය කතා කරන්නේ බ්‍රාස්පෙන්දට එන්න තියෙන අන්තිම ෂිප්මන්ට් එක ගැන විස්තරයි. මිනිහට ඕන්ලේ වැඩි කිසිම ප්‍රශ්නයකින් තොරව කරගන්න හැම දෙයක්ම දැන් ටික ටික වගේ හොයන් තිබුණත් බෲස්ට තාම හරියම හෙල්මට් එකක් නම් හොයාගන්න හම්බෙලා නැහැ. ඉතින් බෲස් මේ විදියට ෆොක්ස්ගෙන් අරගත්ත දේවල් එකලස් කරමින් තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්නවා. ඕන දැන් තමයි මිත්‍රයෝනි පළවෙනි වතාවට කතාවේ ඒ සලකුණ අපිට පෙන්වන්නේ. මේක දැකලා ඇෆ්‍රෙඩ් අහනවා ඇයි වවුල්ලු මාස්ටර් වෙයින් වවුල්ලු මාව බය කළා. දැන් මගේ සතුරන්ටත් මගේ ත්‍රාසය බෙදා ගන්න වෙලාවයි. ඉතින් අද දවසට කිව්වත් වගේ ෆැල්කන්ගේ මත්ද්‍රව්‍ය තොගේ ෂිප්මන්ට් එකෙන් දැන් නගරය වෙතට අරන් යන්නයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මෙතන වැඩ කටයුතු හරියට වෙනවද බලන්න අර පොලිස් කාර්යය වගේම ෆැල්කනුත් ඇවිල්ලා ඉන්නේ. කොහොම හරි ඉතින් මේ විදියට කිසි කරදරයකින් නැතුව මේ දේවල් සිද්ධ වෙමින් යද්දී දැන් තමයි කරදරේ ඉන්න පටන් ගන්න. ඔය මනුස්සයා බොක්ස් එකක් ගන්න යනවත් එක්කම ඌ එක පාටම ඇතුළට ඇදිලා යනවා. අනිත් කට්ටිය වටපිට බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. බයෙන් බය ටික ටික ඉස්සරහට එනකොට මොකද්ද මන් දෙකකින් මෙතන තිබ්බ ලයිට් ටිකත් නැති වෙලා යනවා. මේ මනුස්සයා එක ඇහිතලා බලනකොට වවුලෙක්ගේ සලකුණ. ඉතින් හොල්මනක් වගේ හෙට මෙහෙට යමින් බෲස් මේ මිනිස්සු එක්කෙනා ගන්න ඩෑ ගන්නකොට ෆැල්කනුත් දැන් හොතට බය වෙලා ඉන්නේ මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ වවුලෙක් වගේ ඇඳගත්ත මිනිස්සයා මේ මිනිස්සු ඔක්කොටම මෙතන පහර දීලා අන්තිමේදී ෆැල්කන්වත් අතට මල්ල ගන්නවා. ෆැල්කන් මෙතනදී අහනවා උඹ කවුද කියලා. මම තමයි බැට්මෑන්. ඉතින් අන්න මේ විදියට තමයි බෲස් වෙයින් බැට්මෑන් විදියට පරිවර්තනය වුනේ. මේ වෙලාවේ අර යාචකයාත් මෙතන ඉන්නවා. නියම කබායක්. මේ සිද්ධියත් එක්ක කතාවේ ෆ්‍රේම් එකත් කට් වෙනවා රචල්ට. රචල් නිවස බලා යමින් ඉන්නකොට මිනිස්සු වගේ රචල්ගේ පස්සෙන් ෆලෝ කරන්න ගන්නවා. මං හිතන විදියට මේ ෆැල්කන්ගේ මිනිස්සු. ඉතින් මුන් රචල්ව අල්ල ගන්න හදනවත් එක්කම වෙලාවට තමයි බැට්මෑන් මෙතනට ආවේ. රචල් හිතන් ඉන්නේ අර මනුස්සයා තමන්ට බය දීවා කියලා. පිටිපස්ස ඇල්ල බලනකොට තමයි රචලුත් බය වෙන්නේ. ඉතින් බැට්මෑන් මෙතනට ආවේ ෆැල්කන්ව හිරේ දාන්න අවශ්‍ය කරන සාක්ෂි ටික රචල්ට ලබා දෙන්නයි. මේ ටික දීලා බෲස් මෙතනින් අතුරුදහන් වෙනවා. අන්තිමට පොලිසිය නැවිල්ලා ඔක්කොම උනාට පස්සේ තමයි ෆැල්කන්වයි උගේ රොත්තවයි අත්අඩංගුවට අරගන්නේ. මෙතන ආසෙ තියෙන සලකුණ දෙකලා කට්ටිය අහනවා මොකක්ද ඒ කියලා. ෆැල්කන්ට මරු වැඩක් තමයි බැට්මෑන් කළා ගිහින් තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මිත්‍රෝනි ගෝතම් නගරයට වීරයෙක්ගේ ආගමනය පටන් ගන්නෙ. එහෙත් පොලිසිය ලොක්ක නම් මේක එච්චර හොඳ විදිහට දකින්නේ නැහැ. තමන්ට බැරි වෙච්ච දේ වෙන එකෙක් කරා කියලා ලොක්කට කේන්ති කියනු ඉන්නේ. රචල් දැන් තමන්ගේ හස්බන්ඩ් එක මේ කතා කරන්නේ ෆැල්කන්ගේ මුළු ක්‍රියාවම නවත්තලා එයාව අත්අඩංගුවට ගන්න විදිය ගැනයි. මොකද දැන් ඉතින් සාක්ෂි ගොඩක් එයාලා අතේ තියෙනවනේ. ඇෆ්‍රෙඩ් උදෙන්ම ඇවිල්ලා හැරුවාම බෲස් කියනවා බැට්ලා නිසාචරයි කියලා. බැට්ලා හැම වෙන්න පුළුවන්. ඒත් සල්ලිකාර සෙල්ලක්කාරයෙක්ට උනත් තුන කියන්නේ වෙලා යාමක්. රැයට බැට්මෑන්ගේ ඩියුටි උදේට සල්ලිකාර සෙල්ලක්කාරයෙක්ගේ ඩියුටි. මේ වෙනකොට බෲස්ගේ නාට්‍ය හොඳටම වැඩ කළායි තියෙන්නේ. නගරේ පුරා මුළු පත්තර ඔක්කොගේම බැට්මෑන් තමයි සිරස්තලේ. මේ අනතුරු කතාව වැදෙනවා වෙන් සමාගමට. කෙනෙක් ඇවිල්ලා විල්ට කියනවා සර් පොඩි ප්‍රශ්නයක්. අපේ නැවක් වෙරළාරක්ෂක විසින් හොයාගෙන තියෙනවා. ඉතින් මෙයාලගේ නෞකාවක තිබිලා තියෙනවා අති නවීන පන්නේ තාක්ෂණික උපකරණයක්. ඒකට පුළුවන් සතුරාගේ භූමි කලාපයේ තියෙන ජලය සම්පූර්ණයෙන්ම වාෂ්ප කරන්න. ඉතින් කවුදෝ කණ්ඩායමක් විසින් මෙයාලගේ නෞකාව මංකොල්ල කාලා උපකරණය අරගෙන තියෙනවා. ඉතින් මේ අවිය නැතිවීම බරපතල කේස් එකක්. අද දවසේ සමාගමේ පොඩි පාටි එකක් පැවැත්වෙනවා. බෲස් තමගේ සුපර් කායකින් කෙල්ල දෙන්නෙකුත් එක්ක ඇවිල්ලා පාටියට සම්බන්ධ වෙනවා. කොහොම හරි පාටිය මේ විදිහට යද්දී බෲස් එක්ක ආරාපු කෙල්ල දෙන්න මෙතන තියෙන පොඩි තටාකයක බැලලා නහන්න පටන් ගන්නවා. ඉතින් නිලධාරියෙක් කියලා බෲස්ට කියනවා ඒ දේ සඳහා අවසර නම් නෑ සර් කියලා. මෙහෙලා අපේ බෲස් මරු වැඩක් කරනවා. චෙක් එකක් ලියලා දීලා කියනවා මම මේ හොටෙල් එක මේ දැන් සල්ලි වලට අරගත්තා කියලා. ඉඳලා මරු වැඩ තමයි බෲස්ුත් කරන්නේ. මේ වෙනකොට ෆැල්කන් ඉන්නේ රෝහල් බන්ධනාගාරය තුල. ඉතින් ඔහු මුණ ගැහෙන්න ඩොක්ටර් ක්‍රේන් එනවා. ෆැල්කන් කියන විදියට ඩොක්ටර් ක්‍රේන්ගේ ගොඩක් දේවල් වගේක් නගරයට දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් ෆැල්කන්ගේ මාර්ගයෙන් අරන් එනවලු. ඔයාලට මතක ඇතිනේ කලින් ඩොක්ටර් ක්‍රේන් කිව්වා තමන් වැඩ කරන්නේ ෆැල්කන්ට නෙවෙයි වෙනම කෙනෙක්ට කියලා. ඉතින් මේ කෙනා සැලසුම් කරන්න මොකක් වුණත් දැන් ෆැල්කන්ටත් තෝරනලු ඒකට සම්බන්ධ වෙන්න. මං දන්නවා එයා මොකද්ද කියන්නේ කියලා. එයා මට කියයි ඔයාව මරන්න කියලා. ෆැල්කන් හිතන් ඉන්නේ මේ නගරේ තාමත් තමන්ගේ කියලා. මෙතන ඩොක්ටර් ක්‍රේන් අහනවා ඔයා කැමතිද මගේ වෙස්මුණ දකින්න කියලා. ඉතින් මෙලා මම බයිදන දාතිය වෙස්මුණක් පැනලගත්ත ක්‍රේන් මොකද්ද ගෑස් එකක් මෙතන නිකුත් කරනවා. ඒ දෙයින්නම් ෆැල්කන් හොඳටම බය වෙනවා. මොකද්ද ඒ කරේ කියලා තමයි තාම හිතාගන්න බැරි. ඒත් එක්කම අපේ ආයෙත් එක්කම ඉන්නේ බැට්මෑන්ට. බැට්මෑන් නැවිල්ලා ඉන්නේ අර ජේම්ස්ගේ නිලධාරියත් එක්ක පොඩ්ඩක් කතා කරන්නයි. කොහොම
මාටුවක් එනවා. කුණු ටික ටිකක් කලබල වෙලා ඔය ෆැල්කෝන්ට පහර දුන්න නිසා ඒක නිකම්ම නිකන් ආරම්භයක් විතරයි. එදා ඒ බඩුතෝකේ එතන තිබිලා තියෙන්නේ එතනින් භාගයක් විතරයිලු. ඒක ඉතුරු භාගය ගැන දන්නේ අර ජෝන් කියන තඩි පොලිස්කාරයා. මං යාගෙන් ඒක දැනගන්නම් කියලා බැට්මෑන් මෙතනින් අතුරුදහන් වෙනවා. ඉතින් බැට්මෑන් ඊකාට හොයාගෙන ඉන්නේ මේ පොලිස්කාරයාවයි. ඌ කෑමෙක්කුත් අරගෙන ඒකත් කකා විදියට යද්දී එක පාට මිනිහව උඩට ඇදිලා යනවා. ඒ ලොට් එකේ තියෙන තැනකන් නම් ඇත්තටම මූ දන්නේ නැල්ලු. ඒත් මගෙන් බැට්ට දැනගන්න ලැබෙනවා ඒ කුඩු අතරේ තවත් මොකක් මරි දෙයක් සැකවිලා තියෙනවා කියලා. ඉතින් මේ දේවල් ටික දැනගත්තට පස්සේ මේ මිනිහව අතහැරලා දාලා බැට් මෙතනින් යනවා. මේ අතර වාරයේ රැචල්ගේ පෙම්බතා වෙච්ච ෆින්ච් එනවා ෆැල්කෝන්ට අයිතිලා තිබ්බ කන්ටේනර් පෙට්ටියක් චෙක් කරන්න. මෙතන ඉන්න ඔය නිලධාරීන් දෙන්න මේකට මුලදී අදිමදිත් කරනවා. නමුත් ෆින්ච් මෙතනදී ඒ දේවල් වලට නතර වෙන්නේ නැතුව පරීක්ෂා කරලා බලන්න යනවත් එක්කම මේ මිනිස්සු ෆින්ච්ට පිටිපස්සෙන් විඩි තියෙනවා. මේ සිත්තත් එක්ක කතා ෆ්‍රේම් එක ඊකාට ඇදෙන්නේ අපේ බැට්ටයි. බෲස් ඔය විතර කාමරයක් පරීක්ෂා කරලා බලනවා කවුරුත් ඇතුළේ ඉන්නවද කියලා. කවුරුත් නැති බව තාරු කරගත්තට පස්සේ බෲස් ඇතුල් වෙනවා. ටික වෙලාවක් ඉන්නකොට තමයි මෙතනට ඩොක්ටර් ක්‍රේන් එන්නේ. ඔහු Taman එක්ක ආව පිරිසට කියනවා සේරම සලකුණු ටික මකලා දාන්න කියලා. මේත් එක්කම වගේ ක්‍රේන් දකිනවා කාමරේ දොරකුත් ඔය විදිහට ඇරලා තියෙනවා. කොහොම හරි මේ මිනිස්සු දැන් මේ ස්ථානයේ ගිනි තියන්න හදනකොට බැට්මෑන් යාගේ වැඩ මෙතන පටන් ගන්නවා. මේ මිනිසුන්ට මේ විදිහට බැට් පාර දෙනකොට ඩොක්ටර් ක්‍රේන් තමයි බැට් හිතුවන්න දෙයක් කරන්නේ. මේ වෙලාවේ අර මාස්ක් එකක් දාගෙන ක්‍රේන් අර විෂ වායුව බැට්ට නිකුත් කරනවා. මේක ප්‍රතිඵලයක් වශයෙන් බෲස්ට එක එක බය හිතෙන දේවල් පේන්න පටන් ගන්නවා. බෲස් මේ විදිහට අපහසුතාවයට පත් වෙලා ඉන්නකොට ක්‍රේන් එයාගේ ඇඟට තෙල් වගේක් හලමින් දැන් පොඩ්ඩක් දීප්තිමත් වෙන්න කියලා ලයිට් එකෙන් ගිනි තියනවා. කොහොම හරි මේ වෙලාවේ මේ ස්ථානෙන් අමාරුවෙන් හරි පැනගත්ත බෲස් තමන්ගේ එකම සගයා වෙච්ච ඇල්ෆර්ඩ්ටයි කතා කරන්නේ. ඉතින් පුළුවන් තරම් ඉක්මනටම ඇල්ෆර්ඩ් ඇවිල්ලා බෲස් අරගන්නවා. ඒ විෂවල බලපෑම කොච්චරක්ද කියන්නේ බෲස්ට දවස් දෙකකට පස්සේ තමයි ඔය සිහිය ආවේ. ටික වෙලාවකින් මෙතනට ෆොක්ස් එනවා. බෲස්ගේ තත්ත්වය ටිකක් නරක අතර හැරිච්චින්ද තමයි ඇෆ්රිඩ්යාට කතා කරලා තියෙන්නේ. කොහොම හරි මේ විෂ හොඳට අධ්‍යයනය කරපු ෆොක්ස් ඒ සඳහා ප්‍රතිවිෂකුත් නිර්මාණය කළා. ඉතින් අද දවස් අපි බෲස්ගේ උපන්දිනේ. රචල් උදෙන්ම ඇවිල්ලා බෲස්ට සුබ පතන්න. ඒ වගේම විශේෂ දේකුත් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ දේ නිසා තමයි බෲස්ගේ ජීවිතෙත් මේ විදිහට ගොඩක් වෙනස් වුනේ. මේ අතර වාරේ රචල්ට කෝල් එකක් එනවා. මේ කෝල් එකෙන් දැනගන්න ලැබෙනවා ඩොක්ටර් ක්‍රේන් උත්සාහ කරනවා කියලා ෆැල්කෝනි වෙයා ඉන්න තැනින් වෙනත් තැනකට මාරු කරන්න. ඒ තැන ටිකක් එච්චර හොඳ පළාතකත් නෙවෙලු තියෙන්නේ. ඉතින් රචල් තමන්ගේ රාජකාරිය වලට පිටත් වෙලා යද්දී බෲසුත් දැන් හදන්න උපන්දින සාදේ පැත්තකින් තියලා නැවතත් තමන්ගේ බැට්මෑන් ස්වරූපයට එන්නයි. ඔන්න ඔය විදිහට තමන්ගේ නිවස ඇතුලෙන් ගුහාවට යන්න රහස් දොරටුවකුත් බෲස් හදාගෙන ඉන්නේ. මේ විදිහට පල්ලයට තව බෲස් තමන්ගේ සූට් එක ගාවටයි ඉන්නේ. ෆොක්ස් ඔය විදිහට වැඩක් කරමින් ඉන්නකොට බිල් මෙතනට එනවා අර උපකරණය ගැන ෆොක්ස්ගෙන් විස්තර අහන්න. බිල්ගේ කතාවෙන් ෆොක්ස්ට තේරෙනවා බිල් මේ වෙද්දිත් ඒ උපකරණය නැති කරගෙනයි තියෙන්නේ කියන එක. ඉතින් මේ වගේ ජලය වාෂ්ප කරන්න පුළුවන් උපකරණයක් නරක අතට ගියොත් ලොකු විනාශයක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. මේ ගැන ෆොක්ස් බිල්ගෙන් හාර විස්තර අහනකොට බිල් ෆොක්ස් එයාගේ තනතුරුනුත් අයින් කළා දානවා. අපි දැන් යන් ආයෙත් රෝහල් බන්ධනාගාරයට. රචල් මෙතනට වෙලා ඉන්නකොට ටික වෙලාවකින් ඩොක්ටර් ක්‍රේන් එනවා. රචල් මෙයාත් එක්ක වාද කරන්න පටන් ගන්නවා. එහෙම ඔයාට ඕන විදියට සිරකරවන්න මාරු කරන්න බෑ කියලා. මේ සංවාදයේ සිද්ධ වෙනකොටත් බැට් මෙතන ඉන්නවා. කොහොම හරි මේ සංවාදය ඔය විදිහට දිගින් දිගටම කන්ටිනියු වෙමින් දෙන්නම සෝපානයේ දිගේ පහළට එනවා. මේ පැත්තෙන් එන්න මං හිතන විදියට ඔයාට දකින්න දෙයක් තියෙනවා. ඉතින් ඩොක්ටර් ක්‍රේන් රචල්වත් එක්ක කරගෙන එන්නේ මිත්‍රවරුනි ගෝතම් නගරයේ තුල අර විෂ බේත හදන ස්ථානයේ වෙතටයි. මෙතන තමයි යාළුවා ඒක නිර්මාණය කරන්නේ. ඒ වගේම යාළුවා මෙතන ඉඳන් ඒක නගරයේ ජල මාර්ගයට එකතු කරනවා. සමහර විට ඔයත් ටිකක් ගත්තනම් හොඳයි. ඔළුව පිරිසිදු කරගන්න. මේ වෙලාවේ හොඳටම බය වෙච්ච රචල් මෙතනින් පැන ගන්න උත්සාහ කරත් ක්‍රේන් එක පාටම ඇවිල්ලා ඇයටත් අර ග්‍රෑස් එක නිකුත් කරනවා. රචල්වත් අරගෙන මේ තැනට ආවට පස්සේ ක්‍රේන් යාගෙන් ප්‍රශ්න කරනවා තව කවුද ආයේ ඔයා මෙතනට එනවා කියලා දන්නේ. ප්‍රශ්න කරමින් ඉන්නකොට එක පාටම මේ ස්ථානයේ විදුලිය විසන්දි වෙනවා. එයා මෙහෙ කවුද? බැට්මෑන්. දැන් අපි මොකද කරන්නේ? පොලිසියට කතා කරන්න. ඔයා හදන්නේ මේ තැනට පොලිසියෙන් ගේන්නද? දැන් පොලිසියට අපිව කොහොමත් නවත්තන්න විදියක් නැහැ. ඒත් පොලිසියට පුළුවන් බැට්මෑන්ව කඩාකප්පල් කරන්න. මෙතන ඉන්න මිනිස්සු ටික නම් දැන් හොඳටම බය වෙලා ඉන්නේ. මොකද එහෙන් සද්ද දෙනවා මෙහෙන් සද්ද දෙනවා. ඒත් කවුරුත්ම පේන්නේ නැහැ. ඉතින් ටික වෙලාවකින් එක පාටම බැට්මෑන් ඇවිල්ලා මෙතන ඉන්න උන් ඔක්කොටම පාර දෙනවා. අන්තිමට ඩොක්ටර් ක්‍රේන්වත් අතටම අල්ලගෙන ඔයාගේම බෙහෙත්වල රස බලනවාද වෛද්‍යතුමනි? මෙතනදී බැට් අහනවා ඔබ කාටද වැඩ කරන්න කියලා. මේ වෙලාවේ ඒකට උත්තරේ වශයෙන් ක්‍රේන් කියන නම තමයි අමුතු. ඔහු කියන්නේ රාස් අල්ගූල් කියලයි. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ කොහොමද? බෲස් ගැස් ඉස්සරහමනේ රාස් මැරුණේ. මේ වෙලාවේ පොලිසියෙන් මේ ස්ථානයට එන ශබ්දය බැට්ට ඇහෙනවා. පොලිසියෙන් දැන් මේ ස්ථානය සම්පූර්ණයෙන්ම වට කරලායි තියෙන්නේ. බෲස් ඉක්මනටම රචල්ලත් අරගෙන දැන් මේ ස්ථානෙන් පිට වෙන්නයි හදන්නේ. පොලිසියෙන් මෙතනට වෙලා ඇතුල් වෙන්න නැතුව ස්වැට් කණ්ඩායම වෙනකම් බලන් ඉන්නකොට ජේම්ස් තනියෙන්ම ඇතුල් වෙනවා. කොහමද ටික වෙලාවකින් ස්වැට් කණ්ඩායමුත් ආවට පස්සේ දැන් ඕන් බැට්මෑන් අල්ලන මෙහෙයුම පටන් ගන්නවා. අල්ලා ඉතින් මගේ වලිගේ තමයි. කොහොම හරි බැට්න් ඇතුළට ආපු ජේම්ස් මුණ කියලා කියනවා ක්‍රේන් එයාට විෂක් දුන්නා. මම වෛද්‍යවරු කාවට ගෙනියන්නම්. එයාලට උදව් කරන්න බෑ. ඒත් මට පුළුවන්. ඇයව පහලට ගෙනියන්න. මම පටු වීදියේදී හම්බ වෙන්න කියලා බැට් මොකද්ද එකක් ක්‍රියාත්මක කරනවා. ඒත් එක්ක මොකද්ද 아무තු ශබ්දයකුත් වටපිටාවෙන් ඇහෙන්න පටන් ගන්නවා. ක්‍රේන් එයාගේ විෂ ෆැල්කෝන්ගේ කුඩුවස්සේ අංකල ගෙන්න ගත්තා. එයාලා ඒක ජලසැපේමට දානවා. හැමෝටම දැම්ම 아무තු ශබ්දයක් පරිසරයෙන් ඇහෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඒ මොකක්ද? ඒ තමයි අතිරේක බලෑනිය. ඉතින් මේත් එක්කම විශාල
වවුලු සංඛ්‍යාවක් මේ ස්ථානයට එනවා. ඉතින් මේ කලබලයේ අතරින්ම බෲස් පහළට ඇවිල්ලා සිරකරුවන් දෙන්නෙක්ගේ කුටියක බිත්තියකුත් කඩාගෙන එළියට එනවා. එළියට එනකොට ජේම්ස්ුත් ඉන්නවා. ජේම්ස් කියනවා එහෙනම් තමන්ගේ වාහනේ අරන් එන්නම් කියලා. නෑ මට එකක් තියෙනවා. ඒක දැකලා ජේම්ස්ුත් කියනවා මටත් ඒ වගේ එකක් ඕනේ කියලා. පොලිස් කාර් ටිකක් චප්ප කරගෙන තමයි බෲස් දැන් මෙතන යන්නේ. ඉතින් දැන් බැට්මෑන්ගේ ඔළුව උඩින් තරු පහක් පත්තු වෙලායි තියෙන්නේ. පොලිසිය මේ විදිහට දිගින් දිගටම තමන්ගේ පස්සෙන් පන්නනකොට බැට් මොබයිල් එකේ තියෙන හැකියාව ප්‍රයෝජනයට අරගෙන ඔවුන් කොහොම හරි මගහැරෙමින් අන්තිමට බෲස් දියැල්ල අසලින් තමන්ගේ ගල් ගුහාවට ඇතුල් වෙනවා. අනතුරු ඉක්මනටම රෙචල්ට අර ප්‍රතිවිෂයෙන් එකක් ලබා දෙනවා. පොලිසිය විසින් දැන් අර ස්ථානය ඉන්වෙස්ටිගේෂන් කරන්න පටන් අරගෙන ඒත් මෙයාලා දැනටමත් ගොඩක් ප්‍රමාද වැඩි. මොකද විෂ මේ වෙනකොට නගරයේ සෑම ජල සැපයුමකටම ඇතුල් වෙලායි තියෙන්නේ. දැන් ඉතින් ඒක ඉවත් කරන්න විදියක් නැහැ. ටික වෙලාවකින් රෙචල්ට සිහිය එනවා. එයාටත් හිතාගන්න බෑ තමන් මේ කොහෙද ඉන්නේ කියලා. මම ඔයාට වේදනානාශකයක් දෙනවා. ඔයා ඇහැරෙද්දී ගෙදරදී ඇහැරුණාම මේක ජේම්ස්ට දෙන්න. එයාට විතරයි වෙන කාවත් විශ්වාස කරන්න එපා. ඉතින් ඔය විදිහට වේදනානාශකය රෙචල්ට ලබා දෙනවා. මේ කලබල ඔක්කොම අස දැන් බෲස්ට සිද්ධ වෙලා තියෙනවා. තමන්ගේ උපන්දින සාදයටත් එන්න. බෲස් පොලිසියත් එක්ක කරපු සෙල්ලම ගැන හැමතැනම ප්‍රසිද්ධ වෙලා. ඉතින් ඔය විදිහට තමන්ගේ උපන්දින සාදයටත් ආවම බිල් ඇවිල්ලා කියනවා සමාගමේ කොටස් කෙනෙක් මිලදී ගත්තා කියලා. බලමුකෝ ඉස්සරහට කවුද මිලට ගත්ත කෙනා කියලා. ඇෆ්‍රෙඩ් රෙචල්ලා ගෙදරන් යන්න යද්දි තමයි මරු වැඩේ වෙන්නේ. සේවකයෝ දෙන්න බලාගෙන ඉන්නවා. මේ අතරාරේ ජේම්ස් ක්‍රේන්ගෙන් ප්‍රශ්න කරත් ක්‍රේන් දිගින් දිගටම කියන්නේ දැන් වල ප්‍රමාද වැඩි කියලායි. බෲස්ගේ සාදයට ෆොක්ස්ුත් ඇවිල්ලා ඉන්නේ. ෆොක්ස් එක්ක මේ ගැන කතා කරද්දි ෆොක්ස් නම් කියන්නේ ජලසැපේම උදව් වෙන්නේ නැහැ. ආශ්වාස කරන දෙයක් පතුරවන්න. ඒත් එක්කම ෆොක්ස්ගේ මුණ ටිකක් වෙනස් වෙනවා. මොකද්ද? මුළු පද්ධතියම තියෙන වතුර වාෂ්ප කරන්න තරම් බල සම්පන්න උපකරණයක් තිබුණොත් තැරෙන්න. වේන් එන්ටර්ප්‍රයිස් එකෙන් මේ ළඟදී අතුරුදහන් වුණා වගේ එකක්. ඒක න වැඩිදුර ඇහුවා කියලා බිල්මා වස් කරා. ඉතින් මෙතනදී බෲස් ෆොක්ස්ට කියනවා පුළුවන් තරම් ඉක්මනට ප්‍රතිවිෂ නිර්මාණය කරන්න පටන් ගන්න කියලා. ඔන්න දැන් තමයි මිත්‍රෝනි කතාවේ සැබෑම යුද්ධේ පටන් ගන්නෙ. කෙනෙක් ඇවිල්ලා ඉන්නවලු මෙතනදී බෲස් මුණ ගැහෙන්න. ඒ කෙනාගේ නම තමයි රාස් අල්ගුල්. ඒත් රාස් මැරුණානේ. නෑ මිත්‍රෝනි. රාස් අල්ගුල් කියන්නේ නමක් සහ තනතුරක් විතරයි. ඉතින් දැන් වර්තමානයේ රාස් තමයි ඩාරියස්. ඔයාලට ප්‍රශ්නේ තියෙන්නේ මාත් එක්ක මේ මිනිසුන්ට යන්න දෙන්න. ඉතින් බෲස් මෙතනදී මේ මිනිස්සු ඔක්කොලාම තමන්ගේ නිවසෙන් පිටත් කරවනවා. මෙතනින් ඔක්කොමලා ගියාට පස්සේ ඒ කියන්නේ ක්‍රේන් වැඩ කරන්නේ ඔයාට. එයාගේ විෂ ඇවිල්ලා තියෙන්නේ අපේ නිල් මලේ තියෙන කාබනික සංයෝගයෙන්. ඔහුට පුළුවන් වුණා ඒක ආයුධයක් බවට හරවන්න. ඊට පස්සේ ඒක නගරේ පුරාම පැතුරුවාට පස්සේ මෙයාලට පුළුවන් වුණා ගෝතම් නගරය කෑලි කෑලි වලට කැඩලා නො බලන් ඉන්න. මෙයාස මිත්‍රෝන්නේ කවුද මන්ද කණ්ඩායමක් ඇවිල්ලා රෝහල් බන්ධනාගාරයට හැම සිරකරුවෙක්ම නගරයට නිදහස් කරනවා. මේ සිරකරුවන් අතර දූෂිතයින්, මිනිමරුවන්, අපරාධකරුවන් වගේ හැම කෙනෙක්ම ඉන්නවා. ඩාරියස් ඔවුන්ගේ කණ්ඩායමට ඕනි කරලා තියෙන්නේ දූෂිත වෙච්ච මිනිස් සමාජය ඉවත් කරන්නයි. ඔවුන් හිතනවා නගරේ ඉන්න සියලුම දෙනා විනාශ කරාට පස්සේ ඔවුන්ට නැවතත් පිරිසිදු නගරයක බලය අල්ලගන්න පුළුවන් වෙයි කියලා. ඒත් නගරයේ දූෂිත අය අතර හොඳ අයත් ඉන්නවා කියන එක ඔහුට අමතකයි. හැම ශිෂ්ටාචාරයක්ම වගේ යාලගේ පරිහානිය මුදුනට එනකොට ඉතිහාසය තුල මෙයාලා කණ්ඩායම විසින් මේක සම්තුලනය කරලා තියෙනවලු. උදාහරණයක් වශයෙන් රෝමය, ලන්ඩනය වගේ දේවල්. ගෞතම් බේරගන්න තරම් දුරදිග ගින්නේ. මට තව කාලය දෙන්න. මේ හොඳ මිනිස්සු ඉන්නවා. ඔය ආරක්ෂා කරන්න හදන්නේ දූෂිත වෙච්ච නගරයක්. ඉතින් දැන් ඩාරියස් හදන්නේ බෲස් තමන්ගේ නිකාය තැනට කරා වගේම දෙයක් ඔහුගේ මන්දිරයටත් සිද්ධ කරන්නයි. මුළු මන්දිරයම මේ විතර ගිනි ගන්න පටන් ගන්නකොට ඩාරියස් බෲස්ව සටනින් තල්ලු කරනවත් එක්කම ඔහුව කඩම්පෙටෙන් ලී කොටයක් උඩට අහු වෙනවා. යුක්තිය දැන් සමානයි. ඔයා මගේගේ පිච්චෙව්වා. දැන් අපි සමානයි කියලා හිතන්න. ඉතින් අර අපරාධකරුවන් නගරේ පුරා මේ විදිහට විසිරෙන්න පටන් ගන්නකොට වෙන් මන්දිරයේම දැන් ගිනිපත් වෙමිනුයි තියෙන්නේ. බලාගෙන ගියාම නගරේ ස්වැට් කණ්ඩායම් වල පවා බලය තියෙන රාස්කාවනේ. කතා ෆ්‍රේම් එක එතනින් කට් වෙනවා රැචල්ට. ඇයි Tamanට සිහිය ආපු ගමන් බැට් කිව්ව දෙයි දැන් කරන්න හදන්නේ. වෙන් මන්දිරයේ මේ විදිහට ගිනි ගන්නකොට ඇෆ්‍රෙඩ් එනවා තමන්ගේ යාළුවා බේරගන්න. මං හිතනවා තමුන් ගිනි නිවන හමුදාව කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් මේ ගින්න අතරින්ම ඇෆ්‍රෙඩ් ඇවිල්ලා බෲස්වත් අරගෙන අර රාස් දොරට ඔස්සේ ඇතුල් වෙනවා. දෙන්න පහළට යනවත් එක්කම වගේ විශාල ගිනිතල් ප්‍රමාණයකුත් මේ පැත්තට එනවා. තමන්ගේ පවුලෙන් තිබ්බ උරුමය සම්පූර්ණයෙන්ම දැන් බෲස්ට අහිමි වුණා. මං හිතුවේ ගෞතම් නගරේ බේරගන්න. ඒත් මං අසමත් වුණා. ඇයි අපි වැටෙන්නේ සර්? එතකොට තමයි අපි නැගිටින්න ඉගෙන ගන්න. ඔයා තාමත් මාව අතෑලා නැහැ නේද? කවදාවත්ම නැහැ. ඉතින් පොලිසිය මේ නගරේ පුරාම විසිරෙමින් අර පලාගේ අපරාධකරුවන් ඔය සොයන්නේ. මේ කටයුතු අස්සේ අපි රචල් ඇවිල්ලා ජේම්ස් මුණ කියලා ප්‍රතිවිෂ ලබා දෙනවා. දැන් ඔය පාර්ලිමේන්තු නගරයට ඇතුල් වෙන හදන ස්වැට් කණ්ඩායම රාස්ටයිති එකක්. ඉතින් නෝන් මේ විදිහට නගරයට ඇතුල් වෙද්දී දැන් නගරේ කොටස් දෙකකට පාලම් මගින් වෙන් කරනවා. මිනිස්සු කණ්ඩායමක් මෙතන මොකද්ද කරමින් ඉන්නකොට පුංචි කොල්ලෙක් කියලා කියනවා තමන්ට තමන්ගේ අම්මව හොයාගන්න බෑ කියලා. බැරිනම් මෙතන මේ මිනිස්සු කණ්ඩායමේ ඉඳලා තියෙන්නේ ඩාරියස් ඇතුළේ අය කට්ටියයි. ඔවුන් දැන් අර යන්ත්‍රය ක්‍රියාත්මක කරන්නයි හදන්නේ. ඉතින් මේ විදිහට යන්ත්‍රය ක්‍රියාත්මක කරනවත් එක්ක එයාට යම් දුර ප්‍රමාණයක් තුල තියෙන සෑම ජල මාර්ගයකම තියෙන ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. නගරයෙන් සෑහෙන ප්‍රමාණයකට මේ විදිහට බීතියේ විසඳුම පැතිරෙද්දී ප්‍රධාන ජල සැපයීමේ නිලධාරීන් පවා මේ දෙයට බය වෙනවා. බීතියේ විසඳුමෙන් සියලු දෙනා මේ විදිහට වෙල්ලා යද්දී ජේම්ස් බැට් තමන්ට දුන්න ප්‍රතිවිෂ එන්නත් කරගන්නවා. ඒත් අනිත් කට්ටියට නම් දැන්
මනෝ විකාර පෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. මේ අතරවාරේ ඔන්න අපේ බැට් දැන් ෆැටිච්ච තැනින් ආයෙත් පටන් ගන්න හදන්නේ. මේ පාර නම් බෲස්න් එසේ මෙසේ යුද්ධයකට නෙවෙයි වගේ සෝදානම් වෙන්නේ. බැට් මොබයිල් එකෙන් මොහු ওই විදියට ගුහාවෙන් එළියට එනවා. මේ වෙද්දි මුළු නගරේ පුරා මිනිස්සු පිස්සු නටන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඔවුන් විසින් එකිනෙකාව සොම්බිලා වගේ විනාශ කර ගන්නවා. ජේම්ස් ලොක්කට කතා කරලා අතිරේක කණ්ඩායම් වල සහාය ඉල්ලුවත් ලොක්කා කියනවා ආයෙතව කවුරුත් ඒවා නිතරලා නැහැ කියලා. ඒත් එක්කම පාලමත් කඩාගෙන ඔය එක්කෙනෙක් එන්නේ. ජේම්ස් මුණ කියලා බැට් කියනවා මේ පටන් ගැනීමක් විතරයි. එයාලා මුළු නගරේටම ගැහුවොත් කිසි දෙයකට ගෝතම් බේරගන්න බැරි වෙනවා. එයාලා කොහොමද ඒක කරන්න හදන්නේ? කෝච්චියෙන්. ඒක යන්න වේන් කුල්නාට තියෙන ප්‍රධාන ජල සැපයුමට. යන්ත්‍රය එතනට ගියොත් ඒකෙන් තාම ප්‍රතික්‍රියාවක් ඇති වෙලා නගරේ වතුර සැපයුම් වාෂ්ප කරනවා. එහෙම වුණොත් මේ නගරේම විෂ වලින් බැහැලා මං එක් කෝච්චියට පටවන එක නවත්තන්නම්. ඒත් මට ඔයාගේ උදව් ඕන වෙනවා. මොකක්ද වෙන්න ඕනි? ඔයාට යෂ්ටියක් පදවන්න පුළුවන්ද? මෙයාසේ ඩොක්ටර් ග්‍රේන් අර පඹයාගේ වෙස්මුණක් දාගෙන රැචෙල්ල බය කරන්න ඇවිල්ලා හොඳ විදුලි පාරක් කනවා. ඒත් මේත් එක්කම තවත් අපරාධකාරයෝ රොත්තක් ඇවිල්ලා මේ දෙන්නව කොට කරගෙන ඉද්දි පොඩි ළමයා කියනවා බැට්මෑන් අපිව බේරගන්න ඒවි කියලා. කිව්වත් වගේම බැට් මෙතනට එනවා. ජේම්ස්ට යෂ්ටියක් පදින්න පුළුවන්ද කියලා බැට් මොබයිල් එකයි දීලා තියෙන්නේ. මේ දෙන්නව ආරක්ෂිත තැනක තියලා බැට් මෙතනින් යන්න හදද්දි රැචෙල් අහනවා අඩුම ගානේ මට නමවත් කියලා යන්න. මාව අර්ථ දක්වන්නේ යටින් ඉන්න කෙනා නෙවෙයි. ඒත් මම කරන දේනුයි. බෲස් ඒත් එක්කම බැට් මෙතනින් යනවා. නගරයේ දිගේ බැට් ඔය විදිහට පාවෙමින් යද්දි මිනිසුන්ට බැට්ව ඇත්තම වවුලෙක් විදිහටයි පේන්නේ. බැට් කෙලින්ම එන්නේ ඩාරියස් ඉන්න තැනටයි. මට ඔයත් එක්ක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ නගරයත් එක්කයි. ඔයා හිතන්නේ මට ඔයාගේ ඉත්තු දෙන්නෙක්ව වරද්දන්න බෑ කියලාද? මෙහෙත් එක්කම තව දෙන්නෙක් කෙනවා. කට වරද්ද ගන්නවා කියන්නේ ඔන්නෝට තමයි. කොහමරි මුන් ටිකත් එක්ක හොඳ සටනක් බැට් මේ විදිහට දිගින් දිගටම කරගෙන යද්දි එක් වෙලාවක මේ මිනිහෙක්වත් තල්ලු කරගෙන බැට් මෙතනින් පහළට වැටෙනවා. පහළට වැටුණාට පස්සේ තමයි මිනිස්සු වගේක් කියලා බැට්ට වට කරගන්නේ. ඒ මදිවට මේ මිනිස්සුන්ට බැට්ට විකෘති වෙලායි පේන්නේ. ඩාරියස් දැන් අර උපකරණයත් කෝච්චියට පටවගෙන මෙතනින් යන්න පිටත් වෙද්දි බැට් මිනිස්සු තෝගයක් මැද්දට වට වෙලා කොහමරි තමන්ගේ හුක් එක පාවිච්චි කරලා බැට් මෙතනින් ගැලවෙනවා. කෝච්චිය මේ විදිහට වෙන් ටබ් එක ළඟට ලං වෙන්න ඔයාලට පේනවාද නගරේ පුරා තියෙන ජල සැපයුම් ටිකින් ටික වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ජේම්ස්ත් අමාරුවෙන් හරි දැම්බෙට පටන් අරගෙන කෝච්චිය මේ විදිහට දිගින් දිගටම ගමන් කරද්දී බෲස් සෑහෙන වෙලාවක් ලොකු උත්සාහයක් දරලා කෝච්චියට ඇතුල් වෙනවා. ඔබන ඉගෙන ගන්නෙම නෑ. මේ දෙන්න අතර මේ සටන පටන් ගත්තේ ජේම්ස් දැන් උත්සාහ කරන මිත්‍රවරුනි කෝච්චි පාලම කොහමරි විනාශ කළා දාන්නයි. මේ දෙන්න මේ විදිහට දිගින් දිගටම දුවන් සටනක් කරද්දී බැට් එක් වෙලාවක උත්සාහ කරන කෝච්චිය නවත්තන්න. ඒත් පැනල් එක සම්පූර්ණයෙන්ම ඩාරියස් විනාශ කළා දානවා. දැන් ඉතින් ජේම්ස්ටම විතරයි කෝච්චිය නවත්තන්න වෙන්නේ. වෙන් ටවර් එක ගාවට කෝච්චිය මේ විදිහට ටිකින් ටික ළඟා වෙද්දී ජේම්ස් දැන් පහරක් ගහලා පාලම කඩන්නයි හදන්නේ. ඒත් ජේම්ස් එල්ල කරපු පළමු ප්‍රහාරය නම් වර්ධිනවා. කෝච්චියක් දැන් වෙන් ටවර් එකට ගොඩක් ආසන්න වෙලයි තියෙන්නේ. ඉතින් කොහමරි දෙවෙනි ප්‍රහාරෙන් ජේම්ස්ට පුළුවන් වෙනවා කෝච්චි පාර ඔය විදිහට කඩලා විනාශ කළා දාන්න. තමුන් කබායක් දාගත්ත නිකම්ම මිනිස්සෙක් විතරයි. දැන් කවුද මාව නවත්තන්නේ? කවුද මන් නවත්තනවා කියලා කිව්වේ? මං අවධානය වෙනස් කරන්න විතරයි. ඉතින් කෝච්චි පාලම මේ විදිහට කැඩෙද්දී ඔය ඉගෙන ගන්නෙම නෑ. වටපිටාව ගැන හිතන්න. අන්තිමට හරි කල යුතු දේ ඉගෙන ගත්තද? මම ඔබව මරන්නේ නෑ. ඒත් මං ඔබව බේරගන්නෙත් නෑ. ඒ දෙක කියලා බැට් මේ කෝච්චියෙන් පිට වෙනවා. ඉතින් අවසානයේදී රාස් එක්කම කෝච්චිය මේ විදිහට විනාශ වෙලා යනවා. නගරයත් සිද්ධ වෙන ගිය විශාල අනතුරකින් ඔන්න මෙන්න බේරුණා. හැම දෙයක්ම හොඳ විදිහට ඉවර කළා. බැට් ආයත් සුපුරුදු පරිදි අතුරුදහම් වෙලා යනවා. පහවදා දවසේ බිල්ට තමයි මරු වැඩක් වෙලා තියෙන්නේ. මිනිහා එනකොටත් රැස්වීමක් කවුද පටන් අරගෙන. බලින්නම් රැස්වීම පටන් අරන් තියෙන්නේ ෆොක්ස් ඉතින් බිල් ලයින් කරානේ. ඒවා කොයිද ඉතින් බෲස් ඉන්නකම්. අර මතකද සමාගමේ කොටස් කෙනෙක් මිලදී ගත්තා කිව්ව කතාව. ඉතින් වැඩි කොටසක් මිලදී අරගෙන තියෙන බෲස් වේන් ගලුත් නියෝගය යටතේ බිල් වයාගේ තනතුරෙන් ඉවත් කළා. ෆොක්ස් ඒ තනතුරට දැන් දාලායි තියෙන්නේ. ඉතින් මේ විඩාබර කාලයෙන් පස්සේ බෲස් තමන්ගේ මන්දිරයටලා විදිහට ඉන්නකොට රෙචල් එනවා. ඔහු මුණ කෙන්න. රෙචල් ඇවිල්ලා හරි අපූර්ව කතාවක් බෲස්ට මෙතනදී කියනවා. මං ඔයත් එක්ක ඉන්න. ඔයා මෙහෙට ආව පළවෙනි දවසේ ඉඳන් හිතුවා. ඒත් දැන් ඔයාට වෙනම කෙනෙක් වෙන්න වෙලා තියෙනවා. මිනිස්සුන්ට කෙනාව ඕන් නැති වෙච්ච දාට මං ඔයා ගාවට ආයෙත් එන්නම්. ඉතින් ඔයා දැන් මොකද්ද කරන්න හදන්නේ? මේ හැම දෙයක්ම ආයෙත් ගඩොලින් ගඩොලට තිබ්බා වගේම හදනවා. ඉතින් මේ සෑම මතකයක් එක්කම දැන් ගෞතම් නගරයට එයාලට වීරයෙක් ඉන්නවා. කතාවේ අවසානයේදී ජේම්ස්යි බැටුයි මුණ ගැහෙනවා. ජේම්ස්ට දැනගන්න ලැබිලා තියෙනවා නගරය තුල සන්නද්ධ මංකොල්ල කරන තිත්ත ඝාතනකාරයෙක් ගැන. මං හිතන්නේ එයාටත් ඔයාට වගේම නාට්‍ය රසයක් තියෙනවා. එයා අපිට කාඩ් එකක් ඉතුරු කරලා ගියා. ඉතින් මේ කාඩ් එකේ ඉන්න මිත්‍රවරුනි ජෝකර් කෙනෙකුයි. මේත් එක්කම බැට්මෑන් බිගින්ස් කතාවත් අවසන් වෙනවා. මොකද කියන්නේ බැට්මෑන් ඊගාව කතාවත් ඕනිද? එහෙනම් අනිවාර්යෙන්ම පල්ලයින් කමෙන්ට් එකක් දාන්න. මං හිතනවා මිත්‍රවරුනි මේ අනර්ග කතාවට මං සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැති කියලා. එහෙනම් බැට්මෑන් ඊගාව කතාවෙන් හැම වෙන බලාපොරොත්තුෙන් මං අදට සමුගන්නවා. channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරලා තියාගන්න. සියලු දෙනාටම ජය වේවා.